හෙලෝ යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම කරන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන. ජෙලි වර්ග 3කින් අරගෙන කලින් දවසේ සීතකරණේ තියාගෙන හොඳට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කෑට කපලා මේ වගේ යෝගට් කප් වලට දාගන්න ඕනේ. අපිට ඊට පස්සේ අවශ්‍ය කරන්නේ මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් එකයි ඊට පස්සේ ජෙලටින් සීනි ලුණු. ඒකේ තව රසය වැඩි කරගන්න ඒ ජෙලි පුඩින් එකේ රසය වැඩි කරන්න අපි මිල්ක් මේඩ් හැන්දකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ සේරම එකතු කරලා ඉවරලා හොඳට උණු කරගන්න ඕනේ. කිරි උණු කරන්න විදියක් නැහැනේ. අපේ අම්මනේ මේ කිරි උණු කරන්නේ මං තාම පොඩි වැඩි කියලා අපේ අම්මා කිරි උණු කරන්න දෙන්නේ නැහැ. කිරි උණු කරන වීඩියෝ එක මට ඒ නිසා පෙන්වන්න විදියක් නෑ අනේ. අපි අර ෆිලිපේ තියලා රස්නේ කරලා හදාගත්ත කිරි එක හොඳට නිමනකන් තියාගන්න ඕනේ යාළුවනේ. අපි නිවාගත් කිරි ටික මේ අපි කැට කපලා දාගත්ත ජෙලි මේ මොකද ජෙලි ටිකට මේ කප් එකේ මේ හරියක් මෙන්න මේ කට්ටේට කිරි ටික පුරව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දවසක් විතර සීතකරණේ තියලා හොඳට මුදව ගන්න ඕනේ. මේක තමයි අපේ ජෙලි පුඩින් එකේ ලේබල් එක. ඔයාලා හදාගත්තු ඒ කියන්නේ මද නිෂ්පාදන දිනේ හා කල්ලි කුත්තීමේ දිනේ. ඒ දෙක මාක් කරගන්න තමයි අපි මේ ලේබල් එක හදාගන්නේ. මේ විදියට ලේබල් එක සීල් එකේ මේව කරලා මේකේ ගහ ගන්න තියෙන්නේ. හරිද යාළුවනේ? හොඳට පැහැදිලි වෙන්න ගහගන්න. මොකද අපි නිමෙයිනේ බලන්නේ. ඒ කියන්නේ අපි වටේම ඉන්න මිනිස්සු. අම්මට වැඩ නිසා මේක සීල් එක ගහලා උදව් කරන්නේ මම. අපේ අම්මා මට කතා කරන්නේ සත්තලම් පැට්ටිය උම්මා කොටේ කියලා. ඒ මේ වැඩ කරන්න උමනාවට මගේ ටිකක් හරි ලකුණු අඩු වුණා බලන්න පුළුවන් අපේ අම්මගේ සැර. ඊට පස්සේ අපි මේ මුදවගත්තු ජෙලි ටික මේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ පියනින් වහ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මේ ලේබල් අපි ගහගත්තු ලේබල් ටික කපලා මේ කොටින් ගන්න. යාළුවනේ මේව පිරිසිදු කරන්න ඕනේ. මේවා කොණ්ඩ ගැට ගහගෙන අත්වලට අත්මේස් දාගෙන තමයි මේව කරන්න ඕනේ. අපේ අම්මා නම් ඒව දාගෙන තමයි කරන්නේ. අද අපේ පොඩි අයට ඉස්කෝලේනේ. ඒක නිසා ඕඩර් එකකට තමයි මේ ටික හැදුවේ. මම ඔයාලට මේ ටික හදන විදිය වෙලාවට කියලා දුන්නා. යාළුවනේ මේ තියෙන්නේ අපි හදපු යෝගට් ටික. අපේ අයියාගේ ඉස්කෝලේ දෙන්න ඕනේ ඕඩර් එකක් තමයි අපි මේ හැදුවේ. මේ වගේ පොඩි බිස්නස් එකක් පටන් අරගෙන ඔයාලා මේ කඩවල් වලට මේ වගේ ජෙලි පුඩින් 10ක් විතර දාලා ඔයාලට පුළුවන් මේ මාසේ ඔයාලා කරන පන්ති වල ක්ලාස් ෆීසුත් ගෙවා ගන්න. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දුන්න ස්වයං රැකියාව හොඳ නම් ඔයාලත් try කරලා බලන්න. like කරන්න, share කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් comment එකක් විදියට යටින් දාගෙන යන්න. ගිහින් එන්නම් යාළුවනේ අද. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි යාළුවනේ.